දැන් ඔයගලන්ට ඇහෙනවා ඇති මේ එකපාර ලංකාවේ ඇතුලේ ක්‍රිප්ටෝ කරන්සි ගැන ලොකු ഘോഷාවක් නැත්නම් ලොකු සද්දයක් පටන් ගත්තා. ඇයි මේක එකපාර වුනේ? ඇත්තටම කියනවා නම් මේක එකපාර වුනේ අර දේශපාලනඥයෙක් ආව ක්‍රිප්ටෝ තිබ්බ හින්දා නෙමෙයි. ඇත්තටම කියනවා මේක යට තව ලොකු ස්ටෝරි එකක් තියෙනවා. SATF කියන සංවිධානය ඇවිල්ලා ගෝලීය වශයෙන් ඇන්ටි මනි ලොන්ඩරින් නැත්නම් මුදල් විශුද්ධීකරණයට එරෙහිව කේක රටවල් වලට නිර්දේශ දීලා තියෙනවා ඒගොල්ලෝ ෆලෝ කරන්න. ඉතින් ලංකාවටත් නිර්දේශ දීලා තිබ්බා. හැබැයි මේ නිර්දේශ රිවිව් කරන්න ඒවා හරියට කරලා තියෙනවද කියලා රිවිව් කරන එක මේ අවුරුද්දේ තමයි තිබ්බේ. ඉතින් ඒකට රෙඩි නැහැ කියලා තව එක්ස්ටෙන්ෂන් එකක් ඉල්ලගෙන තිබ්බා. ඒක ඇවිල්ලා ඒකේ ඩෙඩ්ලයින් එක තියෙන්නේ 2026 මාර්තු මාසේ. ඉතින් මේක ළඟටම ඇවිල්ලා තියෙන හින්දා මේ රට ඇතුලේ FIU එක සහ සෙන්ට්‍රල් බැංක් එක එකතු වෙලා වැඩ කරන්න ඕනේ. මේකට අවශ්‍ය දේවල් ලංකාව ඇතුලේ රෙඩිද කියලා අපි පෙන්වන්න ඕනේ මේ රිවිව් එකට. එතකොට තමයි මේක රේටින් එකක් වගේ ඇසෙස්මන්ට් එකක් වගේ ලංකාවට හොඳ රේටින් එකක් ඇවිල්ලා අපේ ඇතුලේ තියෙන ආර්ථිකයට තවත් ගැම්මක් වගේ ඇවිල්ලා අපිට ශක්තියක් වෙන්නේ. ඉතින් ඒක තමයි මේ FIU එකෙන් කරන්න හදන්නේ. ඉතින් ඒක කොහොමද ක්‍රිප්ටෝ වලට සම්බන්ධ? ඒක සම්බන්ධ මොකද මේ අවුරුද්දේ ඒගොල්ලෝ ඇඩ් කරලා තියෙනවා රූල් දෙකක්. ඒ දෙකම ක්‍රිප්ටෝ වලට සම්බන්ධයි. ඒක නිසා ලංකාව ඇතුලේ කරන්න පුළුවන් උපරිම දේවල් කරලා අපි පෙන්වන්න ඕනේ ලංකාවේ ක්‍රිප්ටෝ කරන්සි වලත් ඇන්ටි මනි ලොන්ඩරින් වලට අපි පියවර අරගෙන තියෙන්නේ කියලා. මේකෙන් කියන්නේ ලීගල් කරනවත් ඉලීගල් කරනවත් නෙමෙයි. හැබැයි ලංකාවේ සිස්ටම් එක ඇතුළට ක්‍රිප්ටෝ කරන්සි සේවා සපයන්න අනිවාර්යයෙන්ම එන්න ඕනේ කියලා තමයි මේකෙන් අපිට පේන්නේ.